සුබ දවසක් හැමෝටම. අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ නිසාන් ටෙච් ඇකඩමි YouTube channel එක වෙතින් ගෙන අලුත් වීඩියෝවක් එක්ක. එතකොට අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද අපි නිකන් ඉඳලා අපි අතේ තියෙන සල්ලි ටිකත් ඉතුරු කරගෙන කිසිම රිස්ක් එකක් නැතුව මුදලක් earn කරගන්න. එතකොට අපි අතේ තියෙන ගාන වගේ දෙගුණයක් තුන්ගුණයක් හම්බ කරගන්න කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරනවා. කිසිම රිස්ක් එකක් නැතුව. හරි. කොහොමද ඉවෙන්ට් එකකින් අපි සල්ලි හම්බ කරන්නේ කියලා කතා කරොත් එහෙම ඉවෙන්ට් එකක් එහෙම නැත්නම් BTC halving ඉවෙන්ට් එක කියලා කියන්නේ මාකට් ප්‍රයිස් එක කියන්නේ බිට්කොයින් යම්කිසි ප්‍රමාණයක් ලෝකෙට රිලීස් කරන කාලයක්. එතකොට මේක සරලව උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ඔයගොල්ලන්ට මැනික් වෙළඳපොළ ගමු අපි. දැන් මැනික් කරන කට්ටිය මැනික් කියන්නේ සාමාන්‍යයෙන් මිල ඉහළ දෙයක්. එතකොට මැනික් කියන එක ලේසියෙන් හම්බෙන්නේ නැති නිසා ඒක මිල ඉහළ කියලා තියෙනවා. එතකොට ඉල්ලුමට වැඩිය සැපයුම අඩු වෙන්න යම්කිසි භාණ්ඩයක මිල ඉහළ යනවා. ඒක තමයි මේ බිට්කොයින් වලටත් වෙන්නේ. දැන් මැනික් ගත්තට පස්සේ මැනික් වෙළඳපොළ එක මැනික් වර්ග තියෙන එක මිලට. හරිද? එතකොට මෙන්න මේ මැනික් වර්ග මෙහිම මිල යන්නේ ඉල්ලුමට වැඩිය සැපයුම අඩු නිසා. එතකොට මැනික් ගන්න කෙනෙක්ට නම් මෙන්න මේ විදියට මැනික් ගැරුවට පස්සේ යම්කිසි මැනික් ප්‍රමාණයක් එකක් හෝ දෙකක් අපිට හම්බෙන වෙලාවක් නිශ්චිතව කියන්න බෑ. එතකොට මැනිකක් හම්බෙනකන් ගන්නවා. සමහරවිට අවුරුද්දට දෙකක් තුනක් අවුරුද්දට එකක් ඒ විදිහේ ගාණක් එහෙම හම්බෙන්න පුළුවන්. හරිද? එතකොට ඕගොල්ලෝ බලාගන්න මෙන්න මේ මැනික් වෙළඳපොළ තුල මැනික් කරන කෙනෙක් සහ BTC මයිනින් කෙනෙක් අතර වෙනස. BTCත් එහෙම නැත්නම් බිට්කොයිනුත් එක සැරේ ගලාගෙන ඉන්නේ නැහැ. ඒකට මෙන්න මේ විදියට ග්‍රැෆික් කාඩ්ස් දාලා මයිනර්ස්ලා මයින් කරනවා. මේ BTC එහෙම නැත්නම් බිට්කොයින් මයින් කරන්න වෙනම කම්පැනි පවා තියෙනවා. එතකොට මේ කට්ටිය මයින් කරන සැරේට මැනික් ගල් මතුවෙනවා වගේ බිට්කොයින් මතුවෙන්නේ නැහැ. එතකොට ඒක නෑ මතුවෙන්නේ එහෙම නැත්නම් බිට්කොයින් ලැබෙන්නේ අවුරුදු 4කට එකපාරක්. එතකොට අවුරුදු 4කට එකපාරක් ලැබෙන නිසා තමයි බිට්කොයින් මෙච්චර මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදියට ග්‍රැෆික් කාඩ්ස් දාගෙන මයින් කරලා අවුරුදු 4කට එක වතාවක් බිට්කොයින් ලැබෙනවා. හරිද? එතකොට එහෙම ලැබෙන බිට්කොයින් තමයි බිට්කොයින් ලැබෙන විදිය තමයි මෙන්න මේ chart එකේ තියෙන්නේ. හරිද? එතකොට ඔකට ටික සරලව කරලා පෙන්නන්නම්. ඇයි බිට්කොයින් මෙච්චර මිල ඉහළ යන්නේ කියලා. මෙන්න මේ තියෙන බිට්කොයින් halving event එක තියෙන අවස්ථාව. එතකොට මෙන්න මේ BTC halving event එකේ සඳහන් වෙනවා 2000 දැන් උදාහරණයක් විතර ගත්තම බිට්කොයින් මිල ඉහළ යන්න හේතුව මේ කියන්නේ 2012 වර්ෂයේදී බිට්කොයින් දැන් 25ක් තියෙනවා. හරිද? 25ක් රිලීස් කරනවා. එතකොට තව අවුරුදු 4කට පස්සේ ආයි මයින් කරපු බිට්කොයින් ටික එනවා. හැබැයි එන්නේ අර 25 දෙකට බෙදලා. ඒ කියන්නේ 50-50 බෙදලා තමයි එන්නේ. ඒ කියන්නේ භාගයක් හරියට අඩු වෙලා යනවා. එතකොට 12.5ක් වෙලා තියෙනවා 2016 දී, 6.25ක් වෙලා තියෙනවා 2020 දී, 3.125ක් වෙලා තියෙනවා 2024 දී. එතකොට ආයි ඉවෙන්ට් එක තියෙන්නේ 2028 වර්ෂයේ. ඔයගොල්ලන්ට Google එකට ගිහලා Bitcoin halving countdown කියලා ගැහුවට පස්සේ බිට්කොයින් ඊළඟ halving event එක තියෙන දවස් එනවා. ඒ කියන්නේ අවුරුදු 2යි දවස් 110යි පැය 2යි මිනිත්තු 7යි තප්පර 12යි. එතකොට මෙන්න මෙයා විදියට බිට්කොයින් halving event එක ඊළඟට තියෙන දවස ඔයගොල්ලන්ට හරියටම දැනගන්න පුළුවන්. එතකොට බිට්කොයින් halving event එකක් වුණාම කොහොමද අපිට ඒකෙන් වාසියක් ලැබෙන්නේ? අපි කොහොමද ඒකෙන් ප්‍රොෆිට් කරන්නේ? දැන් 2012 වර්ෂයේදී halving event එක ආවා. ඊළඟට 2016 2020 2024 2026 දැනට යනවා. එතකොට මේ වෙනකොට බිට්කොයින් වල මිල එන්න එකකට එකක් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට බිට්කොයින් මිල එකකට එකක් එහෙම ඉහළ යන්නේ මේ halving event එකක් කිට්ටුනාම. එතකොට ඕගොල්ලන්ට දැනට පවතින මිල බලා ගන්න පුළුවන්. මෙන්න මේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ දැනට ලංකාවේ මිල දැන් ලංකාවේ මිල දර්ශනය බැලුවම ලංකාවෙන් කෝටි 2යි ලක්ෂ 24යි ගාණක් තමයි තියෙන්නේ. එතකොට 2 කෝටි 24 ලක්ෂ 1651 මිලක් තමයි දැනට බිට්කොයින් යන්නේ. හැබැයි අපි බැලුවොත් එහෙම මීට මාස 3කට කලින්. හරිද? මීට මාස 3කට කලින් බැලුවොත් එහෙම බිට්කොයින් අප් වෙලා තියෙනවා. කෝටි 3කටත් ගිහිල්ලා තියෙනවා පේනවනේ. ඊළඟට කෝටි 2.94ට කෝටි 2.99ට. එතකොට එන්න දැන් මේ දවස්වල නම් මාකට් ඩ්‍රොප් එකක් යන නිසා මේ මාසෙකට කලින් නේ මාකට් එක ඩවුන්. එතකොට දවස් 7කට කලින් මාකට් එක අප් වෙලා ඩවුන් වෙලා තියෙනවා. පැය 24 කලින් මේ මූවමන්ට් එක වෙන්නේ මාකට් එක ඩ්‍රොප් වෙන එක. එතකොට දැන් මේක ඉහළ යන්නේ කොහොමද? මෙතන තියෙනවා බිට්කොයින් මිලියන 21 ප්‍රමාණයක් තමයි දැනට ලෝකෙට රිලීස් කරලා තියෙන්නේ. හරිද? එතකොට ටෝටල් සප්ලයි දැනට සප්ලයි කරලා තියෙන්නේ
මිලියන 19,995ක් දැනට සප්ලයි කරලා තියෙනවා. ඒතකොට මැක්ස් සප්ලයි එක තියෙන්නේ මිලියන 21යි. එතකොට තව ඉතුරු වෙලා හෝල්ඩින් වෙලා තියෙනවා 1.7යි ගාණක්. හරිද? එතකොට මෙන්න මේ පොඩ්ඩ තමයි දැන් ඉතුරු. දැන් උදාහරණයක් විතර අපි මෙතන ගත්තනේ. මෙතන පේන්න තියෙනවනේ. නේ? මේ තියෙන්නේ 25 වුණා 12.5ක් 6.25ක් වුණා 3.125ක් වුණා. එතකොට ඊළඟට මේ 3.125ත් බෙදිලා තමයි 2028 වර්ෂයේදී වෙන්නේ. ඒ කියන්නේ 1 ගානක් තමයි ඊළඟට එන්නේ. හැබැයි ඒකෙන් අපිට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. හේතුව මාකට් එක කොහොමත් හාවින් ඉවෙන්ට් එකට අප් වෙනවා. එතකොට අපි දාන ගාන 3 ගුණයකින් වගේ 4 ගුණයකින් වගේ අප් වෙනවා. හේතුව මෙන්න මේ හාවින් ඉවෙන්ට් එකක් ආවට පස්සේ මාකට් එක අප් වෙන එක. එතකොට මේකෙන් අපි කොහොමද හරියට ප්‍රොෆිට් එක ගන්න කියලා බැලුවොත් දැන් අපිට බිට්කොයින් එකක් ගන්න මුදලක් නැහැ. හරිද? ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් බිට්කොයින් 0.000 ගානක් හරි බයි කරලා අපිට අරන් තියාගන්න. දැන් උදාහරණයක් විදිහට ගමුකෝ මෙහෙම ක්‍රමයක්. අපි දානවා ස්ථාවර තැන්පතුවක් බැංකුවක. හරිද? 109ක පොලියක්. හරිද? 109ක පොලියක හරි බිට්කොයින් අපි බැංකුවක අපි ස්ථාවර තැන්පතුවක් දානවා ලක්ෂයක. එතකොට ඒ ගාන අපිට පොලි වෙලා ඕනනම් අවුරුදු දෙකටම හම්බෙයි රුපියල් 25000ක් විතර. හැබැයි ඔයා දැනට මේ මාකට් එකේ ප්‍රයිස් එක යන්නේ දැනට මාකට් ප්‍රයිස් එක යන්නේ BTC මාකට් ප්‍රයිස් එක ගන්නේ මේ 1,97,00,000යි. හරිද? එතකොට මේක 2,03,3කට බව හප්පුණා. එතකොට දැන් ඔයාලා මේ මාකට් එක ඩ්‍රොප් වෙලා තියෙන වෙලේ බයි කරගත්තොත් එහෙම හාවින් ඉවෙන්ට් එක කිට්ටු වෙලා ඔය කට්ටියට පුළුවන් ඒක හිතා ගන්න බැරි ගානකට සෙල් කරලා දාන්න. සමහර විට අපි ලක්ෂයක බිට්කොයින් බයි කරොත් එහෙම හාවින් ඉවෙන්ට් එක කිට්ටු වෙලා ඒක සෙල් කරනකොට ලක්ෂ 3-4කට ඔයාලට සෙල් කරගන්න පුළුවන්. හේතුව මොකද මේක අපිට හිතා ගන්න බැරි තරම් පොලියක් හම්බෙන නිසා. ඔයා ස්ථාවර තැන්පතුවක් දැම්ම කියලා හිතාගෙන දැම්ම BTC coin ටිකක් buy කරලා holding කරලා තියාගෙන sell කරන්න තව අවුරුදු 2කින්. එතකොට ඔයාට හිතා ගන්න බැරි මේක තමයි BTC halving event එකකින් අපි කිසිම රිස්ක් එකක් නැතුව සල්ලි හොයා ගන්න ක්‍රමයක්. එතකොට අපි දැන් ස්ථාවර තැන්පතු දාන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම ක්‍රිප්ටෝ වල එහෙම නැත්නම් ට්‍රේඩින් ක්‍රිප්ටෝ ට්‍රේඩින් එකේ Binance හරි ස්පෝට් ට්‍රේඩින් තියාගන්න coin ටික buy කරලා තියාගන්න. එතකොට halving event එක ආවම මේක sell කරලා දාන්න. එතකොට මේ coin එන්න අඩු වුණා කියලා අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හේතුව අපි නෙමෙයිනේ mine කරන්නේ. හැබැයි දැන්ට මිලියන ගාණක් මයිනස්ලා ලෝක මයින් කරනවාද බිට්කොයින් ගන්න ඉතුරු 1.0 ගාණ ගන්න. හැබැයි මේ 1.0 ගාණ හම්බෙන්නේ නැති පිරිසක් වෙනවා. එතකොට 2028 වර්ෂයේදී එහෙම නැත්නම් දැන් මේක තියෙනවා ඊළඟ halving event එක තියෙන්නේ අවුරුදු 2යි දවස් 110යි පැය 2යි මිනිත්තු 2යි තප්පර 32ක් කියලා. එතකොට මෙන්න මේ කාලය වෙනකොට බිට්කොයින් ඉතුරු ටිකත් රිලීස් වුණා. මේ කියන්නේ දැන්ට අර තියෙන 3.125න් half to half තමයි රිලීස් වෙන්නේ. එතකොට 1.0 ගාණ රිලීස් වෙන්නේ. හම්බෙන්නේ නැති මයිනස් කොට්ටාසයක් ඉන්නවනේ. ඒතර ඒ හම්බෙන්නේ නැති මයිනස් කොට්ටාසෙට ඒ කියන්නේ මයිනස් කරන කම්පැනි වැහෙන්නවත් පුළුවන්. ඒතර මයිනස් වලට තමයි ඒකෙන් බලපෑමක් ඇති වෙන්නේ. අපිට තියෙන්නේ ප්‍රොෆිට් කරගෙන යන්න විතරයි. එතකොට මේ විදිහට දැන්ට නම් මේ අවුරුදු 4ෙම මාකට් එක අප් වෙලා තියෙනවා හිතා ගන්න බැරි විදිහට. එතකොට ඊළඟ අවුරුදු වලත් මාකට් එක ඒ විදිහටම අප් වෙයි කියලා අපි විශ්වාස කරමු. ඒ නිසා දැම්ම සෙල් කරලා තියාගත්තොත් ඔයාට ඒ කාලේ වෙනකොට බයි කරලා ඔයා දැන් ලක්ෂයක් ඉන්වෙස්ට් කරොත් එහෙම ඔයාට ලක්ෂ 3-4ක ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් කියලා මම කැට තියලා කියනවා. ඒ නිසා ගොඩක් අයට මේ halving event එක ගැන දන්නේ නැති නිසා දැනුවත් කිරීමක් කරේ. ඒතර මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් like කරන්න, comment කරන්න, share කරන්න, subscribe කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.